දැන් සර් මේ ඔය ආයතන ගත්තම ඔය බයස් කියන දේ තුල සමහර ආයතන තියෙනවනේ කවදාවත් දියුණු වෙන්නේ නැති. දැන් මම ආයතන ගණනාවක වැඩ කරා. ඒ අතර තිබුණා ඔය බයස් කියන ගතිය එකක් තමයි ෆැමිලි බිස්නස්. අපි කියනවනේ ෆැමිලි බිස්නස් වල 3 දෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ අම්මයි තාත්තයි පුතයි කියමුකෝ. එතකොට තාත්තා එක දෙයක් තමයි හැමදාම කරන්න උත්සාහ කරන්නේ. එතකොට අම්මා තව දෙයක් කරනවා. එතකොට පුතා මේකේ කළමනාකාරීත්වය කරනවා නම් පුතා තව දෙයක් කරනවා. ඒකෙදි වෙන්නේ අපේ හඳුනන්නේ අර අහිංසක සේවකයෝ කොටසක් හොඳට දැනුම තියෙන කොටසක් ආයතනයට බැඳෙනවා යමක් කරන්න. ඒක මටත් උනායි. ඒ බැඳුනට පස්සේ අපි හිර වෙනවා අර 3 දෙනාට. ඒ 3 දෙනාට හිර වුණාට පස්සේ අපි හඳුන්නේ තීරණයක් ගන්න බෑ. සාර්ථක මිනිස්සෙක් විදියට මං අද වැඩ කරාද කියලා හවසට තීරණයක් ගන්න බැරි තරමට පත් වෙනවා. නමුත් විකල්පයක් නැති නිසා පිරිස ඔහේ යනවා.